ආයාලෝනේ ඔයාලටත් AI භාවිතයෙන් තාම පහසුවෙන් සහ ඉක්මනින් තමන්ගේම WordPress blog එකකට ආටිකල් එකක් ලිපියක් විදියට එකතු කරගන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි බලමු පියවරෙන් පියවර ඒක නිවැරදිව කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ChatGPT වගේ AI tool එකක් භාවිත කරලා අපිට අවශ්‍ය topic එකට අදාළ හොඳ ආටිකල් එකක් generate කරගන්නවා. මෙහිදී AI එකට නිවැරදිව prompt එකක් ලබා දීම මගින් ආටිකල් එකේ title එක සම්පූර්ණ ලිපිය ඉතාම පැහැදිලිව සකසා ගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න තව කෙනෙකුගේ ආටිකල් එකක් කෙලින්ම copy paste කරන්නේ නැතුව AI එක හරහා original content එකක් හදාගන්න. ඒ වගේම වෙනත් අඩවියකින් ඍජුවම කරුණු ගනිද්දී copyright පිළිබඳ ගැටලු ඇති නොවන විදිහට තමන්ගේම රටාවකට ලිපිය සකස් කරගන්න වග බලා ගන්න. දැන් ඔයාගේ WordPress dashboard එකට ගිහින් වම් පැත්තේ තියෙන host section එකෙන් add new කියන එක click කරන්න. AI එකෙන් generate කරගත් title එක උඩින් තියෙන title box එකට paste කරන්න. ඊට පස්සේ ලිපියේ ප්‍රධාන කොටස පහත තියෙන text editor එකට paste කරන්න. ලිපිය ඇතුලේ තියෙන headings නිවැරදිව තියෙනවද කියලා පරීක්ෂා කරගන්න. දැන් දකුණු පැත්තේ තියෙන menu එකෙන් ඔයාගේ article එකට අදාළ category එක select කරන්න. නැත්නම් add category මගින් අලුත් එකක් එකතු කරගන්න. ඔයාගේ ලිපියට අදාළ tags ටික එකින් එක එකතු කරගන්න. ලිපිය බලන අයට ආකර්ශනීය වෙන්න featured image එකක් දාන එක ගොඩක් වැදගත්. මෙහිදී ගොඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. Google එකෙන් හම්බෙන ඕනෑම image එකක් blog එකට එකතු කරගන්න එපා. මොකද ඒවට copyright issues එන්න පුළුවන්. ඒ නිසා copyright free image දෙන web අඩවියකින් නැත්නම් Canva හෝ AI tool එකකින් ඔයාම නිර්මාණය කරගත් image එකක් භාවිත කරන්න. දකුණු පැත්තේ තියෙන set featured image click කරන්න. ඔයා සූදානම් කරගත් copyright free image එක upload කරන්න. image එකේ alt text සහ title එකට අදාළ විස්තර එකතු කරන්න. සියලුම විස්තර නිවැරදිව පරීක්ෂා කළ පසු දකුණු පස ඉහළින් තියෙන publish button එක click කරන්න. මෙන්න බලන්න අපි එකතු කරපු ආටිකල් එක දැන් අපේ blog එකේ ඉතාම ලස්සනට සහ පිළිවෙලට පළ වෙලා තියෙනවා. අද අපි කතා කරේ ආටිකල් එකක් blog එකකට දාන විදිය විතරයි. ඊළඟ වීඩියෝෙන් අපි බලමු ආටිකල් එක ඇතුළට links එකතු කරන්නේ කොහොමද සහ මේ ලිපිය Google එකේ උඩටම ගේන්න SEO කරන්නේ කොහොමද කියලා. මේ setup එක කරද්දී ඔයාලට එන ඕනෑම ප්‍රශ්නයක් හෝ උදව්වක් අවශ්‍ය නම් පහලින් comment කරන්න මම උදව් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් links සහ SEO කරන වීඩියෝ එක මග හැරගන්නේ නැතුව බලන්න. දැන්ම අපිව follow කරලා තියාගන්න. ස්තුතියි.